ඉගෙන ගන්න කාලෙවත් දැනගන්න ඕන මූලධර්මයක් තමයි 80-20 රූල් කියලා කියන්නේ. මේකටම අපි පැරටෝ ප්‍රින්සිපල් කියලාත් කියනවා. Let me explain. විභාගවල 80%ක්ම ලකුණු ලැබෙන ප්‍රශ්න හැදෙන්නේ සබ්ජෙක්ට්ස් වල අමාරුම 121 විෂය කරුණු වලින්. මේ නිසා නෝට්ස් ලියද්දී සමරයිස් කරද්දී මතක තියාගද්දී මේ 121 විෂය කරුණු වලට වැඩි බරක් තියාගන්න. මේ 121 කරුණු ටික අමාරු නිසා මේ කරුණු ටික පාඩම් කරන්න Feynman scaffolding වගේ ටෙක්නික්ස් යූස් කරන්න. මේ 121 කරුණු වලට ඔයා වැඩි බරක් දීලා පාඩම් කළොත් තමයි ඔයාට ලේසියෙන් ඕනම සබ්ජෙක්ට් එකකට A+ එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ 80%ක්ම අවධානය රැඳිලා තියෙන්නේ ඔයා පාඩම් කරන කාලෙන් 120ක කාලයක් ඇතුලේ. හරියටම කිව්වොත් මේ 120ක කාලේ තමයි ඔයා පාඩම් කරන්න පටන් ගත්ත කාලේ සහ පාඩම් කරලා ඉවර වෙන ලං වෙන කාලය. මේ නිසා තමයි අපිට ෆිල්ම් එකක උනත් ආරම්භය සහ එන්ඩ් එක හොඳටම මතක තියෙන්නේ. ඔයා කරන්න ඕන ඔයාට පාඩම් කරන්න අමාරුම ඉක්මනට අමතක වෙන කරුණු මේ 120. ඒ කියන්නේ පාඩම් කරන්න පටන් ගත්ත මුලදී සහ ඉවර කරන්න ළඟදී පාඩම් කරන එක. එතකොට ඔයාට හොඳ ෆෝකස් එකකින් ඒ කරුණු අමතක නොවන විදිහට පාඩම් කරගන්න පුළුවන්. ඔයාට 80%ක්ම විෂය කරුණු මතක තියාගන්න පුළුවන් වෙන්නේ සහ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔයා කරන 120ක ටෙක්නික්ස් වලින්. ඒ නිසා highlighting, S2කින් කියවන එක, short note ගහන එකට වඩා active recalling techniques. ඒ කියන්නේ space repetition, practice learning, scaffolding, concept maps වගේ effective techniques use කරන්න. ඔයා මොනවම හරි ස්පෝර්ට් එකක් කරනවා නම් ඒකේ 80%ක්ම ජයග්‍රහණය රැඳිලා තියෙන්නේ ඔයා පළවෙනි දවසේ ඉඳන් ඉගෙන ගන්න 120ක් moves වලින්. මේවට අපි ස්පෝර්ට්ස් වලදී බේසික් moves කියලා කියනවා. මේ බේසික් moves හරිම ලේසි but ගොඩක් අය මේ බේසික් moves underrate කරනවා. හැබැයි වන් නිතර මේ බේසික් moves හරි විදිහට පුරුදුනොත් තමයි ඔයාට ඒ ස්පෝර්ට් එකේ මැජික්ස් පෙන්වන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට මේ කිව්වේ 80-20 රූල් එක ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යූස් කරන්න පුළුවන් අවස්ථා 4 ගැන විතරයි. තව මේ වගේ උදාහරණ ඕන තරම් තියෙනවා. ඔයා ටෙඩි පේජ් එකට අලුතින් ආපු කෙනෙක් නම් මේක තමයි effective learning system එකක් හදාගන්න playlist එකේ මුලින්ම බලන්න ඕන වීඩියෝ එක. ඉස්සරහට අපි මේ playlist එක යටතේ ඔයාගේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය අප්ග්‍රේඩ් කරගන්න points by point වීඩියෝ හුඟක් කතා කරනවා. වීඩියෝ ටික මිස් කරගන්නේ නැතුව බලන්න channel එක subscribe කරන්න. මෙතන තියෙනවා ඒ playlist එක. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාව හම්බ වෙන්න. bye.